ඊයේ පාටි එක නම් ෂෝක් එකට තිබ්බ නේද? ඩාන්ස් කරලම වහන්සි. ඊයේ නම් මාර්ම ෆන්නා. ඔයාට කියන්න අපි ගර්ල්ස් ලා ටික වයින් බොටල්ස් 5ක් ඉවර කරලා. ඒවනේ. තාලිය. මේක නෙමෙයි. මේ වාගේ ඊයේ ලිප්ස්ටික් එක මොකක්ද දාන්නේ? හරි ලස්සනයි. හරි හොට් ලුක් එකක් තිබ්බා. ඒකද? ඒක පින්ක් කලර් එකක් නේද? නෑ නේද? ඒක නිකන් නියුට් කලර් එකක් වගේ මම දැක්කේ. නියුට් එක. අනේ හරියට මතක නෑනේ. මටත් ඒ ෂේඩ් එකක් ගන්න ඒකයි. මොනවද මැසේජ් එකක් දාන්නද? ඒක මේ මැක් එකේ ඩිස්මිස් මේ ෂේඩ් එක. හරිනේ. මේ ඔයාගේ හස්බන්ඩ්ම තමයි මට ඒක සිලෙක්ට් කරලා දුන්නේ. මට ඔයාලා කියන්න බැරි වුණා. මම කියන්නේ shopping ඔය මේ මගේ මේ බඩු ටිකක් තිබ්බ ගන්න. ඊට පස්සේ මේ ඒකටම ඇවිල්ලා තිබ්බ ඔයාගේ හස්බන්ඩ්. එයා ඉයරින්ග්ස් වගේ බල බල හිටියේ. ඊට පස්සේ මාව දැකලා මගේ ළඟට ඇවිල්ලා මේ මොකද කරන්න කියලා අහලා ඊට පස්සේ මම කිව්වා මට මේ සිලෙක්ට් කරගන්න බැරුව ඉන්නේ යන්නේ ලිප්ස්ටික් එකක්. ඊට පස්සේ එයාම තමයි තමුන් කාටද මට සිලෙක්ට් කරලා දුන්නේ. අනේ එයා හරි ස්වීට් අනේ. ඔයා හරි ලකි. හරි එහෙනම් මම ආයේ පස්සේ කෝල් එකක් ගන්නම්. ඕකේ. ඕකේ. බයි. බයි. මුසේ කාටද මට කියන්න දෙන්නකෝ. මොනවද කියන්නද? කියන්න දෙන්නකෝ. මොනවාද? ඉන්නකෝ මම වාර සර්ප්‍රයිස් එකක් දෙන්න ගියේ ඉතින්. ඔයා ඉතින් මේ කෙනා කියන දේවල් අහලා මම විශ්වාස කරනවා මම මෙච්චර මේ හොඳ කිසිවක් කරසෙක් ඉද්දි. කොහොමද ඉතින් අපි විශ්වාස කරනවා පොඩ්ඩ බැරි යන්නේ. අනේ හරි ලස්සනයි.